සුබ දවසක් යාළුවනේ. මම අද ඔයාලට වීඩියෝ එකක් දෙන්න කල්පනා කරා. බස් එකේ යන මගීන්ගේ සහ පාරේ ගමන් කරන අනිත් වාහන මගීන්ගේ පදිකයන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා මොනවද බස් එකේ තියෙන්නේ කියලා මම ටිකක් ඔයාලට කියන්න කල්පනා කරා. වීඩියෝ එක ටිකක් දිග වෙන්න පුළුවන්. බලන්න අපි මුලින්ම පටන් ගමු. අපේ බස් එකේ තියෙන මුලින්ම පැසෙන්ජර්ස්ලා කීයක් ගෙනියන්න පුළුවන්ද කියලා. අපිට මේ කැපැසිටි එකේ අපිට වාඩි වෙලා සහ සිටගෙන යන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙන වීල් චෙයාර් ඇක්සස් එකක් සහ වගේ එකක් තියෙනවා. අපිට මේ කැපැසිටි එකට ඉහළින් කිසිම අවස්ථාවක අපිට මගින් ගෙනියන්න බෑ. ඒකෙන් ඉච්චත් අපිට අපේ ලයිසන් එක පවා කැන්සල් කර ගන්න පුළුවන් තත්යකට යන්න පුළුවන්. ලොකු දඩ මුදලකට යනත් ඒක අපිට දැනගන්න පුළුවන්. අපේ ටිකට් මැෂින් එකේ අපිට පෙන්වනවා අපේ ඔන් බෝඩ් ඉන්න ප්‍රමාණය කී දෙනෙක් අපිට ඉන්නවද. ඊට අමතරව අපිට බස් එක ඇතුළේ දැනට කී දෙනෙක් ඉන්නවද කියලා ඒක අපිට පෙන්වනවා. ඒක අපේ ලිමිට් එක මේ ලිමිට් එකට එහා සාමාන්‍යයෙන් අපිට මේක එකතු කරාම 71 වගේ අගයක් එනවා. 70න් ඉහළට යනකොට ඒක ඔටෝ අපිට ඉන්න ප්‍රමාණය පැසෙන්ජර්ස්ලා ප්‍රමාණය කහ පාට ප්‍රමාණයක් විදියට පෙන්වනවා. මෙතන අපිට මේ ලයිට් කියන දැනට ඉන්න ප්‍රමාණය මේක අපිට 70ට වගේ කිට්ටු වෙනකොට අපිට කහ පාට වෙනවා. 73 වගේ වෙනකොට අපිට රතු පාට වෙනවා. ඒ කියන්නේ අපිට ඊට එහා ගෙනියන්න බෑ මගින්. ඊට එහා ගෙනිච්චොත් අපිට කිව්වා වගේ ලයිසන් එක කැන්සල් වෙලා ලොකු බරපතල දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. ඊට අමතරව ඒක අපේ තව පහසුවක් තියෙන බස් එක ෆුල් නම් අපිට ඉස්සරහා ඉන්න මගීන්ට නගින්න ඉන්න මගීන්ට අපිට පෙන්වන්න පුළුවන් බස් එකේ වලට පේනවා ඇති ඉතින් පේනවා sorry බස් ෆුල්. අපිට මේ මාක් එක දාලා ඉවරලා යන්න පුළුවන්. අපිට නවත්තන්න අවශ්‍ය නැහැ නගින්න ඉන්න කට්ටියට. ඒගොල්ලෝ දන්නවා එතකොට ඊළඟ බස් එක යූස් කරන්න ඕන බස් එක ෆුල් කියලා ඒගොල්ලෝ දන්නවා. ඒ නගින්න ඉන්න මගීන්ටත් පහසුයි අපිටත් පහසුයි. ඊට අමතරව අපිට බස්සන්න ඕන නම් බස්සලා ඒ අදාළ ප්‍රමාණය අපිට ආයි නැග ගන්න පුළුවන්. බස් එක ඇතුළට ගන්න පුළුවන්. මම හිතන පැහැදිලි ඇති කියලා වෙන්න. ඒ අමතරව මම පෙන්නන්නම් ඔයාලට මේ තියෙන්නේ වීල් චෙයාර් ඇක්සස් එක. මෙතනට අපි වීල් චෙයාර් එක මේ අපි යාගේ වීල්ස් ලොක් කරලා එයාගේ හෙඩ් එක මේ පැත්තට එන විදිහට තමයි ඉස්සරහට එන විදිහට තමයි අපි ආව තියන්නේ. අපි ඒක වීල්ස් ලොක් කරලා ඉලා අනිවාර්යෙන් අපි ඒක හොඳට බලන්න ඕනේ යාගේ වීල්ස් ලොක් වෙලාද කියලා. බගීස් වලත් එහෙමයි. බගීස් ප්‍රෑම්ස් පොඩි අය ගෙනියන අපි මෙතනින් තියලා ඒකේ වීල්ස් අනිවාර්යෙන් ලොක් වෙලාද කියලා බලන්න ඕනේ. ඊට අමතරව අපි කණ්ණාඩියෙන් බලන්න ඕනේ හැම මගියෙක්ම නැග්ගට පස්සේ ඒ මගියා වාඩි වෙනකන් අපිට බස් එක කිසිම මොහොතක හොල්ලන්න බෑ. මගියෙක් වාඩි වෙනකන් මොකද හදිස්සියේ හරි මේ මගියා වැටුනොත් බස් එක සාමාන්‍ය වල දන්නවා වාහනයක් පිකප් කරනකොට පුල් ඔෆ් කරනකොට එළියට අදිනකොට ඒක බස් එක පොඩි ගැස්මක් වෙනවා. ඒ ගැස්මත් එක්ක වැටෙන්න පුළුවන්. ඒක තමයි ඒ වැටිලා මොන හරි අනතුරක් වුණොත් ඒකත් අපිට තමයි බලපාන්නේ. ඒ වගේම තමයි බස් එකේ දොර ගැන සඳහන් කරොත් අපිට මේ දොර සම්පූර්ණයෙන් වැහෙනකන් අල්පෙනති සම්පූර්ණයෙන් වැහෙනකන් බස් එක අදින්නත් බෑ. දොර දිහා අපිට අනිවාර්යෙන් බලාගෙන ඉන්න ඕනේ. බස් එක අදින්නේ දොර සම්පූර්ණයෙන් වහුණට පස්සේ තමයි. දොර වැහිලා කණ්ණාඩියෙන් බලලා අපිට සීට් එකේ වාඩි වුණාද කියලා බලලා තමයි අපි බස් එක අදින්න පටන් ගන්න. තමතරව කියනවා නම් තව දෙයක් ඔයාලට කියනවා ඇති අපිට මගින්ගේ පහසු සකා මේ ෆුඩ් බෝඩ් එක ෆුඩ් බෝඩ් ෆ්ලෝ එක අපිට උස්පහත් කරන්න පුළුවන් මේ පඩියේ ගැප් එක අඩු වෙන විදිහට. ඒ කියන්නේ නගින්න අපහසු කෙනෙක් ඉන්නවා නම් කවුරු හරි එයාට ඩ්‍රයිවර් විසින් ඔයාලට මම පෙන්නන්නම් දැන් බලන්න ෆ්ලෝ එක ලෝ ඩවුන් වෙනවා. ඔයාලට පේනවා ඒ ගැප් එක දැන් අඩු වෙලා ෆ්ලෝ එක සාමාන්‍ය තත්ත්වයකට නගින්න පුළුවන් තත්ත්වයකට
අපිට පේනදී ලොකු ગેප් එකක් නැහැ. අඩිය තිබ්බහම අඩිය මේ විදිහටම තියන්න පුළුවන්. ඊට කිසිම අපහසුවකින් තොරව නගින්න පුළුවන්. ඒක තව එක දෙයක්. ඒ පේනදී ඉහළට ඉස්ස වෙනවා. තව දෙයක් මම පෙන්නන්නම්. ඒ වගේම අපිට බස් එකේ සමහර අවස්ථාවලදී අපිට ඊළඟ දේ තමයි හෑන්ඩ් බ්‍රේක්. මේක හෑන්ඩ් බ්‍රේක් එක අපි අනිවාර්යයෙන්ම බස් ස්ටොප් එක බස් නැවතුම්පලක ට්‍රැෆික් ලයිට් එක කහයිරක පදිකයක් මාරු වෙනකොට අනිවාර්යෙන් හෑන්ඩ් බ්‍රේක් එක ඔන් කර යුතුයි. බස් නැවතුම්පලක අපි නවත්තලා දොරවල් සම්පූර්ණයෙන් වැහිලා මගිය වාඩි වුණාට පස්සේ තමයි අපිට හෑන්ඩ් බ්‍රේක් එක ආයි ඔෆ් කරන්න පුළුවන්. ඊට අමතරව පදිකයක් මාරු වෙනවා නම් කල ලයිට් එක රතු පත් වෙනවා නම් අපි ලොකු ට්‍රැෆික් එකක ඉන්නවා නම් අනිවාර්යෙන් හෑන්ඩ් බ්‍රේක් එක ඔන් කළ යුතුයි. ඊට අමතරව අපිට ඒක මේ සඳහන් කරලා තියෙනවා කැබ් එකෙන් පිටව යනවා නම් ඩ්‍රයිවර් කැබ් එකෙන් එළියට යනවා නම් හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා නියුට්‍රල් කරලා එන්ජින් එක ඔෆ් කරලා ඒ දේවල් කරන්න අපි ලීගලි රෙස්පොන්සිබිලිටි බැඳිලා ඉන්නවා. ඒක වැදගත්ම කාරණයක් ඒ සේෆ්ටිය සඳහා. තව චූටි දෙයක් වෙන්නනම් මම ඔයාලට මේක ඉතා වැදගත්. ඔයාලට පේනවාද මෙතන කොළ පාට ලයිට් එකක් වෙනවා. මැද තියෙනවා හැමිලි පාට ඇම්බර් ලයිට් එකක්. කොනේ තියෙනවා රතු පාට ලයිට් එකක්. මේක ඉන්නේ අපේ ඩ්‍රයිවර්ගේ ස්කිල් එක බලනවා. ඒ කියන්නේ අපි ගොඩක් තදට බ්‍රේක් ගහන ඒවා ඊට පස්සේ අපි වංගුවක් ගන්න ඒවා රවුන්ඩ් අබවුට් එකක වාහනේ ඇම්බරෙන් නවනවාද ඊට පස්සේ ගොඩක් හාස් ඇක්සලරේටර් කරනවාද අපි ගොඩක් ස්පීඩ් අප් කරනවාද මේ දේවල් අපිට මේකෙන් මොනිටර් කරනවා. අපේ ඩ්‍රයිවර් රෙකෝඩ් එකේ අපේ මොනිටර් වෙනවා ඔක්කොම. මේක අපි ලොකු බ්‍රේක් එක සාමාන්‍ය මද තත්ත්වයක මගිය සාමාන්‍ය ගැස්සම තත්ත්වයක කරොත් ඇම්බර් තැඹිලි පාට ලයිට් එක සහ ලොකු බ්‍රේක් එකක් වාහනේ ඇම්බර් විදිහට නැවුවොත් රතු පාට ලයිට් එක දක්වා යනවා. ඒක අපේ ඩ්‍රයිවර් රෙකෝඩ්ස් වලට බලපානවා. ඒක සාමාන්‍යයෙන් කියනවා නම් හෙඩ්රස් එකේ ඔළුව තියාගත්තට පස්සේ හෙඩ්රස් එකෙන් ඔළුව දෙපැත්තට යන්නවත් ඉස්සරහටවත් පිටිපස්සටවත් නොවන විදිහට මගියව අරන් යන්න ඕන කියලා තමයි හරි විදිහට කියනවා නම් ඒක තියෙන්නේ. ඒ කියන්නේ යාට ප්‍රේම පහසු විදිහට අරන් යන්න ඕනේ. දැනෙන්නවත් නැති විදිහට. ස්තුතියි.